ආශිර්වාදමත් දවසක් ප්‍රේමණීය දේවදරුවනි. මේ වෙලාවේ අපි ස්වාමීන් වහන්සේගේ වචනේ වෙතට ඇතුල් වෙමු. අපි බලමු පළවෙනි යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තනත්තාට වඩා නුඹලා තුල සිටින තනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති. ආමෙන්. ප්‍රේමණීය දේව දරුවනි, උන්වහන්සේගේ වචනේ දෙස බලන්න. උන්වහන්සේගේ වචනේ කියනවා, මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව. හාලෙලූයා. ඔබ කාටද අයිති? මොකක් ඔබ කල්පනා කරන්න? හලෙලූයා. ඔබ දන්නවද ඔබටවත් අයිති නෑ. ඔබට අයිතිකාරයෙක් සිටිනවා. උන්වහන්සේගේ ලේවලින් ඔබව මිලදී ගනු ලැබුවා. හලෙලූයා. ඒ කියන්නේ ඔබටවත් අයිති නැතිනම් ඔබව අයිති ජීවමාන දෙවියන් වහන්සේට. එනම් ඔබ කළ යුතු දේ කුමක්ද? ඔබ ක්‍රියා කළ යුතු අන්දම කුමක්ද? ඔබ ජීවත් විය යුතු අන්දම කුමක්ද? ඔබ ගමන් කළ යුතු අන්දම කුමක්ද? ඒ සියල්ල ඔබ කළ යුත්තේ දේව කැමැත්තට අනුවයි. හලෙලූයා. ඔබටවත් ඔබව අයිති නැතිනම් ඔබට ඕන දේ මේ ජීවිතය තුල ඔබට කරන්න බෑ. ප්‍රේමණීය දේව දරුණු, අපි දෙවියන් වහන්සේ වෙතට ආවට පස්සේ, ක්‍රිස්තුස් වහන්සේ තුලට අපි ආවට පස්සේ අපිට තම කැමැත්ත කියලා දෙයක් නැහැ. සමහර විට අපි ලෝකේ ජීවත් වෙන කාලය තුල අපි විවිධ දේවල් වලට ආශා කළා. විවිධ දේවල් පසුපස අපි ගමන් කළා. විවිධ ලෞකික ලෝකීය දේවල් තුල අපි හැසිරුණා, ගමන් කළා. අපි විවිධ කාරණා ඔස්සේ හැසිරුණා. නමුත් අපි දෙවියන් වහන්සේ වෙතට ආවට පස්සේ අපිට මේ දේවල් අත්හරින්න වෙනවා. හලෙලූයා. අපිට ඒව ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මොකද අපි දන්නවා සැබෑ දේ ඇවිල්ලා, සැබෑ වස්තුව, සැබෑ සම්පත ස්වාමීන් වහන්සේ. හලෙලූයා. එතනින් එහාට දෙයක් නැහැ. ඉතින් මගේ ප්‍රේමණීය දේව දරුවනි, මේ ශුද්ධ ලියවිලි පාඨය තුල අපිට දකින්න තිබෙන පළවෙනි වචනය තමයි නුඹලා දෙවියන් වහන්සේට අයිතිව. හාලෙලූයා. ඒ කියන්නේ ඔබට අයිතිකාරයෙක් සිටිනවා. කවුද මේ අයිතිකාරයා? මේ අයිතිකාරයා තමයි මේ මුළු විශ්වයේම අයිතිකාරයා. මේ මුළු විශ්වයේම උන්වහන්සේගේ. උන්වහන්සේගේ වචනේ කියනවා රන් රිදී මාගේය. හාලෙලූයා. ලෝකයත් එහි පූර්ණකමත් මාගේ කියලා දෙවියන් වහන්සේ කියන. එතකොට ඔබ කල්පනා කරන්න, ඔබගේ අයිතිකාරයා කවුද? රජුන්ගේ රජ, ස්වාමින්ගේ ස්වාමියා, ජීවමාන දෙවියන් වහන්සේ. ඔබව අයිති උන්වහන්සේට. හාලෙලූයා. ඒ කියන්නේ උන්වහන්සේට අයිති දෙයක් ඔබ. තවත් විදිහකින් කිව්වොත්, ඔබ උන්වහන්සේට අයිති නම්, හාලෙලූයා, උන්වහන්සේටත් ඔබ අයිති. හාලෙලූයා. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේගේ ඇසේ කළුරුවමෙන් උන්වහන්සේ අපිව සුරක්ෂිත කරනවා කියලා. මේ පදේ මට ඔබට හොරා කීපයක් විග්‍රහ කරන්න පුළුවන්. ඒ තරම් දේවල් මේ පදේ ඇතුළේ තියෙනවා. නමුත් කෙටියෙන් මේ උදාහරණ මම ඔබට මේ වචනේ විග්‍රහ කරනවා. ඔබ ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕන දේ තමයි ඔබට අයිතිකාරයෙක් සිටිනවා. උන්වහන්සේ තමයි මේ මුළු විශ්වයේම අයිතිකාරයා. හාලෙලූයා. මේ මුළු විශ්වයේම රජු, රජුන්ගේත් රජු. උන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ස්වාමින්ගේ ස්වාමින් වහන්සේ. හාලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියනවා මහත් ආලෝකයේ වසන්නා වූ දෙවියන් වහන්සේ කියලා. කියන්නේ කිසිවෙකුට ලං විය නොහැකි ඒ විශාල ආලෝකයක උන්වහන්සේ වාසය කරනවා. ඉතින් මම ඔබට මේ පුංචි දේවල් ටිකක් කිව්වේ මේ වෙලාවේ. තව ගොඩාක් ඔබට දෙවියන් වහන්සේ ගැන මට කියන්න කරුණු කාරණා තිබෙනවා. ඔබගේ මතකයේ තබාගත යුතු දේ ඔබ අයිති දෙවියන් වහන්සේටයි.
ඔබට අයිතිකාරයෙක් සිටිනවා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ලෝකයේ සිටි තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින්. දැන් මෙතන ලෝකයේ සිටින තැනැත්තා කියලා කියද්දී මෙතන කතා කරනවා එළිදරව්ව, රෙවලේෂන් එක. හාලෙලූයා. මෙතන කතා කරනවා ඇත්තටම ලෝකයේ සිටින තැනැත්තට වඩා කියද්දී එකක් යක්ෂයා, සාතන්. අනිත් දේ තමයි ලෝකේ මනුෂ්‍යයන්, ගැලවීම නොලබූ අය. තවත් විදියකින් කිව්වොත් අන්‍ය ජාතීන්. ඉතින් මේ හැම කෙනෙක්ටම වඩා ඔබ තුල ඉන්න කෙනා උන්වහන්සේගේ වචනේ කියනවා උතුම් බැවින්. හාලෙලූයා. ඒ කියන්නේ බලවත් බැවින්. උන්වහන්සේ බලවත්, උන්වහන්සේ ශක්තිමත්. උන්වහන්සේට කළ නොහැකි කිසිවක් නැහැ. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. හාලෙලූයා. ඔබට දෙවියන් වහන්සේ ගැන වැටහීමක්, අවබෝධයක්, දැනගැන්මක් තිබෙන්න අවශ්‍යයි. හාලෙලූයා. ඔබ තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින්, බලවත් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. හාලෙලූයා. ඔබ දන්නවද කිතුණු ජීවිතය කියන්නේ ජය ගන්න උත්සාහ කරන ජීවිතයක් නෙවෙයි. ඒක බලාපොරොත්තුවක් නෙවෙයි. වික්ටරි කියන්නේ අපිට බලාපොරොත්තුවක් නෙවෙයි. හාලෙලූයා. අපිට ඒක තවත් ඉදිරියේ අපි ලබන්න යන දෙයක් නෙවෙයි. වික්ටරි කියන්නේ, ජයග්‍රහණය කියන්නේ, විජයග්‍රහණය කියන්නේ ඒක දැනටමත්, almost දැනටමත් ඒ දේ අපිට ලැබිලා ඉවරයි කියන එකයි. හාලෙලූයා. බලන්න උන්වහන්සේගේ වචනේ ජයගෙන සිටින්නෝය. අපි දෙවියන් වහන්සේගේ වචනේ කියවද්දී, අධ්‍යයනය කරද්දී ප්‍රේමණීය දේවදරුවනේ අපි අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කියන මේ තුන හොඳට අවබෝධ කරගන්න අවශ්‍යයි. මෙතන කතා කරන්න අපි ජය ගන්න යන දෙයක් ගැන නෙවෙයි. අපි දැන්ටම ජය අරගෙන ඉවරයි. ඔබගේ ජීවිතයේ විවිධ ප්‍රශ්න, විවිධ අභියෝග, විවිධ කාලවල තුල ඔබ ගමන් කරනවා. ඔබට විවිධ ප්‍රශ්න, විවිධ අභියෝග මුණ ගැහෙනවා. ඔබ දිනන්න උත්සාහ කරනවා නම් ඔබට කවදාවත් දිනන්න බෑ. ඔබ කරන්න ඕනේ මොකක්ද? ඔබගේ මානසිකත්වය, මෙන්ටැලිටි එක, මයින්ඩ්සෙට් එක ඔබ හදා ගන්න ඕනේ. ඔබ දැන්ටමත් මේ හැම දෙයකින්ම දිනලා ඉවරයි කියන තැනට ඔබ එන්න ඕනේ. ඒක තමයි යේසුස් පෙන්වපු ඇදහිල්ල, ෆේත්. හාලෙලූයා. මේ ඇදහිල්ල තුල ඔබ ජීවත් වෙනවා නම් මේ බයිබල් පදේ ඔබගේ ජීවිතේ යථාර්ථයක් බවට පත් වෙන්න යනවා. හාලෙලූයා. අද ගොඩක් කිතුණු වෙලා තියෙන්නේ ඔවුන් උත්සාහ කරනවා දිනන්න. ඔවුන් උත්සාහ කරනවා දෙයක් ජය ගන්න. නමුත් තාම ඔවුන් ඒක ජය අරගෙන නැහැ කියලා සිතමින් ඔවුන් තාම උත්සාහ කරනවා. ලොකු උත්සාහයක යෙදෙනවා මම දකිනවා. නමුත් ඒක නෙමෙයි සත්‍ය. සත්‍ය මොකක්ද? සත්‍ය උන්වහන්සේගේ වචනේ කියන නුඹලා ජයගෙන සිටින්න ඕය. හාලෙලූයා. ඔබ දැන්ටම දිනලා ඉවරයි. ඔබගේ ආර්ථික ප්‍රශ්න ඔබ දිනලා ඉවරයි. ඔබගේ ණය ප්‍රශ්නෙන් ඔබ දිනලා ඉවරයි. පවුල තුල තිබෙන ප්‍රශ්නෙන් ඔබ දිනලා ඉවරයි. ඔබගේ අධ්‍යාපනය තුල තිබෙන ඒ අභියෝගෙන් ඔබ දිනලා ඉවරයි. ඔබගේ පරිසරය මොකක් වුණත්, මේ වෙලාවේ මොකක් ඔබගේ වාතාවරණය වුණත් ඔබ ජය ගන්නට යන්නේක උත්සාහ කරන එක නවත්තන්න. ඔබ මේ ජයග්‍රහණය තුල හැසිරෙන්න අවශ්‍යයි. කොහොමද හැසිරෙන්නේ ජයග්‍රහණය තුල? වචනේ විශ්වාස කරන්න. වචනේ Tamanගේ බවට පත් කරගන්න. හාලෙලූයා. වචනේ තුල ගමන් කරන්න. කියන්න යේසුස්ගේ නාමයෙන් මම මේ හැම දෙයකින්ම අතිශය ජයග්‍රාහකයි. මේ වචනේ ඔබ දිගින් දිගටම මුමුණද්දී, මේ වචනේ ඔබ ප්‍රකාශ කරද්දී, මේ වචනේ තුල ඔබ හැසිරෙද්දී ඒක මේ භෞතික තලයට පැමිණෙන්න යනවා. ඔබ හොඳට දැනගන්න දෙයක් භෞතික තලයට එන්න කලින් ඒක හටගන්නේ ආත්මික තලයේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ තියරි එක. හාලෙලූයා. ක්‍රමවේදය. දෙවියන් වහන්සේ මේ ලෝකේ මවන්න කලින් ඒක ආත්මික තලයේ උන්වහන්සේ මැව්වා, ක්‍රියේට් කරා. ඊට පස්සේ උන්වහන්සේ වචන තුලින් මේ දේ මේ පොළොවට ගෙනාවා. හාලෙලූයා. ඒ වගේ තමයි අපිත් දෙවියන් වහන්සේගේ දරුවොත්. පුත්‍රයන් කියන්නේ ඒකයි. හාලෙලූයා. ඔබ ලදුරුවිය, දරුවිය සහ පුත්‍රවියට පැමිණෙන්න අවශ්‍යයි. අද ගොඩක් කිතුණු තාමත් ලදුරුවියේ, තාමත් දරුවියේ. ඔබ කවදද ඔබගේ පුත්‍රකමට එන්නේ? ඔබට පුත්‍රකමට එන්න බෑ ඔබ වචනය තුල ගොඩ නැගුණ නැතිනම්. ඔබට වචනය තුල ගොඩ නැගෙන්න අවශ්‍ය නම් උන්වහන්සේගේ වචනයට ආදරය කරන්න, ප්‍රේම කරන්න. හොඳ ගුරුවරයෙක්, හොඳ එඬේරෙක් එක්ක ඔබ ගමන් කළ යුතුයි. මගේ ආත්මික දූ දරුවෝ ඔබ ලෝකේ පුරාම ඉන්නවා. මේ මැසේජ් එක බොහෝ දරුවන්
අසන්නට යනවා. අසා ඔබ වචනය තුළ තව තවත් මුල් අදින්න අවශ්‍යයි. ඔබ ගැඹුරට යන්න අවශ්‍යයි. හාලෙලූයා. වචනය කියන්නේ විශාල ගැඹුරක් තිබෙන දෙයක්. ඒකේ ගැඹුර අපිට ඒකේ අවසානයක් අපිට දකින්න බෑ. හැම දවසකම මේ ගැඹුරට අපි යන්න අවශ්‍යයි වචනය තුළ. හාලෙලූයා. ඉතින් ඒ නිසා ප්‍රේමණීය දේවදරුවෝ උන්වහන්සේගේ වචනේ අවසානයේදී කියනවා ඔහු ලෝකයෙන් වෙති. ඒ කියන්නේ ලෝකයෙන් වෙන අය කවදාවත් දිනන්නේ නැහැ. නමුත් ඔබත් මමත් ලෝකයෙන් නෙවෙයි. අපි ස්වර්ගිකයන්. අපි ඉහළින් ආපු අය. කොහොමද එහෙම වෙන්නේ? ඔබ දන්නවද ඔබ ඉපදුනේ දෙවියන් වහන්සේගෙන්. හාලෙලූයා. ශුද්ධ යෝහන් 1:12-13 පදවල කියනවා ඔහු දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. ඔබ ගැලවීම ලබද්දී ඔබට සිද්ධ වෙන්නේ මේකයි. ඔබ දෙවියන් වහන්සේගෙන් උපත ලබන ඔය අවස්ථාවේදී ඔබ කවුද කියන එක ඔබ දන්නේ නැහැ. නමුත් යක්ෂයා දන්නවා දේවදරුවෙක් කියන්නේ කවුද කියලා. ඌ බය ඔබ කවුද කියන එක දැනගන්නවට. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඈත් කරනවා. නමුත් ඔබ වචනේට පිපාසයක් ඇති කරගත්තොත්, ආශාවක් ඇති කරගත්තොත්, ලොකු ඇල්මක් ඔබ ඇති කරගත්තොත් වචනේට, මේ යථාර්ථයන්, මේ සත්‍යතාවයන් ඔබ තුළ මුල් අදින්නට යනවා. එවිට ඔබ නවම ඇවිල්ලේ යථාර්ථයන් තුළ ඔබ ජීවත් වෙන්න යනවා, ගමන් කරන්න යනවා. කිසි දෙයකින් ඔබව අසමත් කරන්න බෑ, පරාජය කරන්න බෑ, අසාර්ථක කරන්න බෑ. මොකද ඔබ තමයි ජයගන්නේ. මොකද ඔබ දැන්ටමත් දෙනලා ඉවරයි. උන්වහන්සේගේ වචනේ කියන ඔවුන් ජයගෙන සිටින්නෝය. හාලෙලූයා. ඔබගේ ප්‍රශ්නේ කොච්චර විශාල වුණත්, කොච්චර අපහසු වුණත් වචනේ විශ්වාස කරන්න. වචනේ තුල කියන ඔබ දැන්ටමත් දිනලා ඉවරයි කියලා. මේ වචනේ ඔබ ප්‍රකාශ කරලා දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. මේ වචනේ ඔබගේ ජීවිතේ යථාර්ථයක් බවට පත් වෙනවා ඇත. ආමේන්. හාලෙලූයා. මම සභාපාලක දේවගති ප්‍රොපේත යොහන්ඩයස් ජෙස්පීටයි.